ආයුබෝවන් සුබ දවසක් සුන්දර මොහොතක් කේසිරි මංගල පියස YouTube අවකාශයෙන් තවත් සුන්දර ඒ වගේම වැදගත් ශ්‍රී ලාංකීය අභිමානයට විදේශගතව සේවය කරන බොහොම ගුණ යහපත් ඒ වගේම කඩවසම් මනාලයේගේ මංගල යෝජනාවක් අරගෙන තමයි මේ විදිහට ඔන්න ඕගොල්ලොත් එක්ක ලහියේ අත්වැල් බැඳ ගන්න හදන්නේ. ඉතින් කෙටි විරාමයකින් පසුව YouTube එකට වීඩියෝ එකක් කරන්න හිතුණා. බොහොම වැදගත් මංගල යෝජනාවක් ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ දුවව දකුණු කොරියාවේ සේවය කරන පුතෙක්ට විවාහ කළ දෙන්න හිටියානම් මේ මංගල යෝජනාව අනිවාර්යයෙන්ම වැදගත් වේවි කියලා මතක් කරන්න ඕනේ. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා තියන්න. මේ තමයි ලංකාවේ කපුකම් කරන අපේ කාලේ මනුස්සකම. ඉතින් කේසිරි මංගල පියස සොඳුරු වීඩියෝ එක අද 10/992 සුන්දර කිරිඳිවැල පුරවරෙන් අපිත් එක්ක සම්බන්ධ වුණ ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ කිරිඳිවැල කියලා කියපුවම ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන ගම්පහ පුරවරයට නෑකම් කියන බොහොම සුන්දර ඒ වගේම ග්‍රාමීය නාගරීකරණය කරන සහ මේ සෑම සියලු දේ අතින්ම පරිපූර්ණ යහපත් දේශගුණික තත්ත්වයක් තිබෙන ලංකාවේ ඕනම පළාතකටම සංක්‍රමණය විය හැකි අධිවේගී මාර්ග පද්ධතියක් තියෙන සහ ලංකාවේ නන්දසින් ගලාගෙන එන බොහොම වැදගත් පාසල් පද්ධතියක් තිබෙන සොඳුරු දියුණු නගරය තමයි කිරිඳිවැල. ඉතින් බොහොම ආදරයෙන් තමන්ගේ ජීවිතේ උපතේ සිට වසර 42ක් පුරාවට ජීවිතය ගත කරපු සොඳුරු ගම්පහට අභිමානයක් වශයෙන් අපි 10/992 තොරතුරු වලට යමු. මේ විදිහට වර්ෂ 1984 10 මාසේ 28 තමයි උපන්දිනය සිද්ධ වෙන්නේ. වර්ෂ 1984 ඔක්තෝබර් 28 වයස අවුරුදු 42යි. ඒ වගේම තමයි මේෂ ලග්නය උස අඩි 5යි අඟල් 4යි. මීට කලින් විවාහයක් සිද්ධ වෙලා නැහැ. දකුණු කොරියාවේ තමයි සේවය කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 42ක් කියලා කිව්වට ඕගොල්ලෝ කතා බහ කරලා බලන්න, පෙනුම බලන්න බොහොම හොඳ ජව සම්පන්න පෙනුමක්, කඩවසම් පෙනුමක් තියෙන බොහොම උත්සාහවන්තයෙක් ජීවිතයේ දිනපු ආදරය සොයන විවාහ ජීවිතයකට එළඹෙන්න පාර සොයන අපේ කාලේ තවත් බොහොම වැදගත් සොඳුරු මංගල යෝජනාවක් කියලා මතක් කරන්න ඕනේ. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, සහෝදරයෙක් ඉන්නවා, සහෝදරියක් ඉන්නවා. ඒ වගේම තමයි බොහොම වැදගත් පෞල් පරිසරයක්, මනුස්සකම පිරුණු. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ දුවට ගිහිල්ලා නිදහසේ ඉන්න පුළුවන් පෞල් පරිසරයක් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න අපි දාලා තියෙනවා අපේ දුරකථන අංකයන් සහ අදාළ මනාල පහත්තයාගේ පාර්ශවයේ දුරකථන අංකයක් දාලා තියෙනවා. ඔයාලට කතා කරන්න පුළුවන්. තවත් තොරතුරු දැනගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. විදේශගතව සේවය කරලා ජීවිතේ Tamanට ලැබෙන අරමුණු වලට බොහොම වැදගත් විදිහට මුහුණ දීලා ජීවිතේ දිනපු අපේ කාලේ තවත් සොඳුරු හදවතක් තමයි 10/992 යෝජනාව. ඉතින් කතා කරන්න. මේ තමයි කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසිරි මංගල පියස මේ විනාඩි 5 සුන්දර වීඩියෝ එක තවත් කෙනෙක්ගේ විවාහයක අරමුණකට තනිකර ජීවිතයකට නිමාවක් වේ නම් ඒ තමයි අපේ පැතුම. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා channel එක subscribe කරන්න, share කරන්න තවත් කෙනෙකුට. ඊළඟට එන වීඩියෝ එකේ ඔයා හොයන කෙනා ඉන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා යන්න. හැමදෙනාගේම සොඳුරු මංගල සිහින සැබෑ වේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.